හරි 2021 ගණිත අභ්‍යුන්න ගැටලුව ගාන චුට්ටක් බලමු. එතකොට ගාන කියලා තියෙනවා එන්න අයත් ධනනි කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්න කියලා තියෙනවා සිග්මා R1 ඉඳලා n දක්වා 6r ධන 1 හරි ඕක පෙන්වන්න කියලා තියෙනවා n වාරයක් 3n ධන 4ට සමාන වෙනවා කියලා. එතකොට ගණිත අභ්‍යුන්නේදී මේකෙදි ඔයා පෙන්වන්න ඕනි n සමානයි පළවෙනි පදයට සත්‍යයි කියලා පෙන්වන්න ඕනි. ඒ වගේම n සමානයි p කියලා පදයකට සත්‍යයි කියලා උපකල්පනය කරලා ඒ උපකල්පනය පාවිච්චි කරලා n සමානයි p ධන 1 වෙනි පදයට ප්‍රතිඵලය සත්‍යයි කියලා පෙන්වන්න තමයි තියෙන්නේ. පැහැදිලිද? එතකොට මෙතන මේ ශ්‍රේණි සම්බන්ධ ගණිත අභ්‍යුන්න ගැටලුවක් තමයි මේකෙදි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. හරිද? එතකොට ඔයා දන්නවා මේ සිග්මා ලකුණෙන් අදහස් කරන්නේ එකතුවක් කියන එක. ඒ වගේම මෙන්න මේ ඇතුලේ ඉන්නේ 6r ධන 1 කියලා කියන්නේ මොකක් හරි මේ පද රටාවක්නේ. පද රටාවට අදාළ සාධාරණ පදේ නැත්නම් පොදු පදේ තමයි මේ 6r ධන 1 කියලා කියන්නේ. හරිද? right. අපි වැඩි විස්තර කතා කරන්න නැතුව ගාන හදන්නේ. මේ ගානට අදාළව තීරි කොටස් ඔයා දැනන් ඉන්න ඕනි. එතකොට තමයි මේක හදාගන්න පුළුවන් වෙන්නේ. right? එතකොට මේ බලන්නකෝ n සමානයි 1ට මම LHS බලනවා. right? එතකොට ඔයාලට පේනවා සිග්මා R1 ඉඳලා n සමාන 1ට වුණාම මෙතන 1. හරි. R1 ඉඳලා 6r ධන 1. එතකොට මේකෙදි පළවෙනි පදේ ඉඳලා පළවෙනි පදේ දක්වා. එතකොට ඔයාලට පේනවාද පළවෙනි පදේ ඉඳලා පළවෙනි පදේ දක්වා එකතු වෙන අවශ්‍ය වෙන්නේ. එහෙනම් මේකෙදි පළවෙනි පදේ විතරයි. එහෙනම් පළවෙනි පදේ මට ගන්න පුළුවන් r වෙනුවට 1 දාලා. 6 වාරයක් 1 ධන 1. right? එතකොට මෙතන 6යි 1යි 7යි කියලා උත්තරේ එනවා. හරිද? ඒ වගේම අපි RHS බැලුවොත් එහෙම ඔයාලට පේනවා n වාරයක් 3n ධන 4 කියලා. right? එතකොට n වෙනුවට 1 දැම්මට පස්සේ මේ බලන්න 3 වාරයක් 1 ධන 4. right? එතකොට මෙතනත් එනවා 7යි කියලා. පැහැදිලිද? එතකොට අපිට LHS සමානයි RHS කියලා ලියන්න පුළුවන්. RHS කියලා ගන්න පුළුවන්නේ. මේකේ අදහස් තමයි මොකක්ද? n සමානයි 1ට ප්‍රතිඵලය මොකක් වෙනවද? සත්‍ය වෙනවා. n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය වෙනවා. පැහැදිලිද? ඒතර ගණිත අභ්‍යුන්නේදී මූලිකම කාරණාවේ අදාළ ප්‍රතිඵලය n සමානයි 1ට. ඒ කියන්නේ මෙතනදී ගත්තොත් එහෙනම් පළමු අවස්ථාවට n සමානයි 1ට කියන එකේ අදහස ඇත්තම අදහස මේකෙදි ප්‍රතිඵලය පළමු අවස්ථාවට සත්‍යයි කියලා පෙන්වීම තමයි කරන්න ඕනේ. හරිද? එහෙම කතාවක් තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්නේ n සමානයි 1ට සත්‍යයි කියලා පෙන්නනවා. n සමානයි p ට සත්‍යයි කියලා උපකල්පනය කරනවා. n සමානයි p ධන 1ට සත්‍යයි කියලා උපකල්පනය පාවිච්චි කරලා පෙන්නනවා. ඒක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. right. දැන් මම මෙහෙම වැඩක් කරනවා. හරිද? n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරනවා. උපකල්පනය කරමු. හරි. n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරනවා. එතකොට n සමානයි p ට කියන එකේ අදහස n සමානයි p වෙනි පදයට කියන එක. එතකොට මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. සිග්මා r1 ඉඳලා p n වෙනුවට p දානවා. 6r ධන 1 සමානයි p වාරයක් 3p ධන 4. මෙයා තමයි අපේ උපකල්පනය. පැහැදිලිද? right. එතකොට n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි කියලා උපකල්පනය කරලා හරිද? අපි පෙන්වන්න ඕනේ n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය වෙනවා කියලා. එතකොට පාවිච්චි කරන්න පුළුවන් අපිට උපකල්පනය. හරිද? මේ බලන්නකෝ. මම මෙතනින් හදන්නම් මොකද පහලට යද්දි ඊට මදි වෙනවා.
right මේ බලන්න දැන් අපි උපකල්පනය කරලා තියෙන්නේ දැන් අපි සාධනය කරන්න යන්නේ n සමානයි p ධන 1ට n සමානයි p ධන 1ට මේ බලන්න සිග්මා r එකේ ඉඳලා p ධන 1 හරි 6යි r ධන 1 p ධන 1 වෙනි පදයට දැන් එතකොට මෙතනදී ඔයාලට පේනවද මෙතන අදහස මොකද්ද r එකේ ඉඳලා p ධන 1 වෙනි පදය දක්වා එකතුව තමයි අපි ගන්න යන්නේ හරි r එකේ ඉඳලා p ධන 1 වෙනි පදය දක්වා තියෙන මුළු පද සෙට් එකේ එකතුව තමයි මෙතන ලියන්න යන්නේ මට මේ පද සෙට් එකේ එකතුව මෙන්න මෙහෙම ලියන්න පුළුවන් ඔයාලට තේරෙනවද බලන්න මම ලියුවට පස්සේ r එකේ ඉඳලා p දක්වා පද සෙට් එකේ එකතුව හරිද r එකේ ඉඳලා p වෙනකන් තියෙන පද සෙට් එකේ එකතුව හරි ධන මෙතනින් මට ලියන්න පුළුවන් p ධන 1 වෙනි පදේ කියලා හරිනේ මේ කවුද p වෙනකන් තියෙන පද සෙට් එකේ එකතුව ඒ පද සෙට් එකේ එකතුවට p ධන 1 වෙනි පදේ එකතු කරොත් එහෙම අපිට මේ කියන කතාව එනවා පැහැදිලිද r එකේ ඉඳලා p ධන 1 දක්වාම එකතු වෙනවා හරි එතකොට අපි කොහොමද p ධන 1 වෙනි පදේ මෙතනට හොයාගන්නේ p ධන 1 වෙනි පදේ අපි කොහොමද හොයාගන්නේ අපි දන්නවා මෙයා පද අනුක්‍රමණයකට අදාළව මේ කවුද පොදු පදය මෙයා තමයි සාධාරණ පදය එහෙනම් අපිට මේ සාධාරණ පදය ඇසුරින් p ධන 1 වෙනි පදේ හොයාගන්න පුළුවන් මොකද්ද කරන්න ඕනේ r ට p ධන 1 දාන්න 6 වැඩි කිරීම p ධන 1 එතකොට මෙතන එනවා 1යි කියලා හරි 6 වාරයක් p ධන 1 ධන 1 right දැන් ඊට පස්සේ මොකක්ද දන්නවද කරන්න යන්නේ එකෙන් දැන් උපකල්පනය පාවිච්චි කරලා right උපකල්පනයෙන් අපි දන්නවා r එකේ ඉඳලා p දක්වා පද සෙට් එක එකතුව මෙන්න මෙයා කියලා එහෙනම් මට මෙයා වෙනුවට මෙන්න මෙයා වෙනුවට ලියන්න පුළුවන් මෙයා p වාරයක් 3යි p ධන 4 හරි මෙතන සුළු කිරීමක් කරමු 6යි p ධන 6 ධන 1 right එතන සුළු කරාම එහෙම ගන්න පුළුවන් උත්තරය අපිට එතකොට මෙතන දැන් තව සුළු කිරීමක් කරමු 3p වර්ග 4p ධන ඔයාලට පේනවද මෙතන ඇවිල්ලා 6p ධන 7 එතකොට සරලයි 3p වර්ග ධන 10p ධන 7 කියලා එනවා එතකොට දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ චූටි කාලේ ඉගෙන ගත්ත වර්ගජ ප්‍රකාශන right එතර මෙතන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය යන්නේ තියෙන්නේ මෙයාගේ සාධක කඩන්න පුළුවන් නේ මට මෙන්න මෙහෙම සාධක කඩන්න පුළුවන් p ධන 1 ඔයා එතකොට මේක සාධක කඩන්න අර ඒ කාලේ චූටි කාලේ කරපු විදිහට සාධක කඩන විදිහට කැඩුවට ප්‍රශ්නයක් නැහැ හරි කෙලින්ම ගන්න පුළුවන් වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ p ධන 1 3යි p ධන 4 කියලා මට සාධක කඩන්න පුළුවන් එතකොට දැන් මේකෙදී ගත්තට පස්සේ n සමානයි p ධන 1 වෙනි පදයටනේ අපි සත්‍යය කියලා පෙන්වන්න ඕනේ. දැන් අපි උපකල්පනයේ පාවිච්චි කරා නෙමෙයි. උපකල්පනයෙන් තමයි මෙතන මේක ගත්තේ. මෙයා වෙනුවට මෙයා යොදාගත්තා. ඒක උපකල්පනයේ පාවිච්චි කරලා ගත්තේ. right. එතකොට දැන් p ධන 1 වෙනි පදයට සත්‍යය කියලා පෙන්වන්න නම් අපි මෙතනට ආපු ප්‍රතිඵලයේ p ධන 1 කියන පදවලින් ලියා ගන්න පුළුවන් කියලා පෙන්වන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මෙහෙම කතාවක්. මෙතන p ධන 1 තියෙනවා ප්‍රශ්නයක් නැහැ. මෙතන p ධන 1 තියෙනවා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතන p ධන 1ක් පේන්න නැහැ. මෙතන p ධන 1ක් පේන්න නැහැ. ඒකින්ද p ධන 1ක් මම හදාගන්න යන්නේ මෙතන. කොහොමද හදාගන්නේ? 3යි p ධන 4 කියන එක කෙනා 3. 4 කියන එක කෙනා මම ලියන 3 ධන 1 කියලා. එතකොට මට පුළුවන් නේ 3 ඉලක්කම් එළියට ගන්න මේ. 3 වාරයක් p ධන 1 ධන 1 කියලා ලියන්න පුළුවන් මට. අන්න දැන් හරි. p ධන 1 මෙතනක් තියෙනවා p ධන 1 මෙතනක් තියෙනවා. එහෙනම් මේකේ අදහස් තමයි මොකද්ද n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි කියලා උපකල්පනය කරාම උපකල්පනය කළ විට n සමානයි p ධන 1ට ප්‍රතිඵලය මොකක් වෙනවද සත්‍ය වෙනවා හරි එහෙනම් මේ කැලේ ලියවෙන්න ඕනේ n සමානයි p ට ප්‍රතිඵලයේ සත්‍යයි කියලා උපකල්පනය කරාට පස්සේ
n සමානයි p ධන එකට ප්‍රතිඵලය සත්‍ය වෙනවා. හරිද? එතකොට ගානේ අන්තිමට ඔයා විසින් ලියන්න ඕනි. ඔයා ලියන්න ඕනි අනිවාර්යෙන්ම එම නිසා කියලා දාලා එන්න අයත් සියලු දන්නේ සඳහා ගණිත අභ්‍යුන්නේ මූලධර්මය මගින් මෙම ප්‍රතිඵලය සත්‍යයි කියලා ලියන්න ඕනි. මොකද එක්සෑම් එකේදී අනිවාර්යෙන් එතනට අදාළව ලකුණු 5ක් හම්බෙනවා. right? අනිවාර්යෙන් එතනට අදාළ ලකුණු 5ක් හම්බෙනවා. එතකොට ඔයා ගානේදී අනිවාර්යෙන් ඒ කෑල්ල ලියවෙන්න ඕනි. පැහැදිලිද? නැත්නම් අපරාධනේ ලකුණු 5. right? හරි. ඔය විදිහට තමයි මේකෙදී ගණිත අභ්‍යුන්න ගාන ගැටලුව හැදෙන්නේ. right? ඒතර මාකින් ස්කීම් එක ගත්තට පස්සේ මේකෙදී ලකුණු හම්බෙන විදිහ ඒ මාකින් එකේ තියෙනවා. right? ඒවා හොඳට බලන්න. එතකොට මේ ගාන හදන විදිහ තමයි මම පැහැදිලි කරේ. right?